අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා BISL 2.0 YouTube නාලිකාවට වීඩියෝ 4ක් ගෙනල්ලා තිනවා. එක දිගට මේ වීඩියෝ 4 බලන්න පුළුවන්. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න, වීඩියෝ බලද්දි like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම මට Facebook page එකක් තියෙනවා Mr. BISL Political page එක follow කරලා message එකක් දාන්න පුළුවන්. ජෙප් එක නවන ඕනම කෙනෙක්ට. දැන් ඔයාලට මේ දෙන්න හදන වීඩියෝ 4 මේ කාලකණි ආණ්ඩුවට ඡන්දෙ දෙන්න කියලා කිව්ව පෙරේතයන්ගේ වීඩියෝ 4ක්. හොඳේ. එක පෙරේතයෙක්ගේ නම් වීඩියෝ දෙකක් තියෙනවා. තව දෙකටම නැති එකෙක් ඉන්නවා. ඒ වගේම තවත් එකෙක් ඉන්නවා. මේගොල්ලන්ගේ වීඩියෝ 4ක් තමයි දෙන්නේ. ඕගොල්ලන් රැවටුනේ මේ වීඩියෝ බලලා. මුන් කියන දේ අහලා. දැන් ඇත්තටම ඔයාලට හිතපු, ඔයාලා පතපු, ඔයාලට ඕන වෙච්ච රට එහෙම නැත්නම් ඔයාලට ඕන වෙච්ච ගානක් ගෙදරට එකතු කරගන්න එහෙම වගේ මොන හරි දෙයක් පුළුවන් වුණාද? මුන්ට රැවටුණා නේද කියලා ඔයා අද පොඩ්ඩක් ආයිත් මේ වීඩියෝස් බලලා මතකයේ ආවර්ජනය කරගන්න. යක් වීඩියෝ 4 එක දිගට බලමු. ඉවසන එකේ සීමාව කොතනද? රැවටෙන එකේ සීමාව කොතනද කියලා මං අහන්නේ එතන. තාම රැවටෙන්න එපා දැන් ඇති රැවටුන. ඉවසුවත් ඇති. හැමදාම ඉවසනවා. අපිට කියන පටි තද කරගන්න කියලා. අපි එතකොට තුන් වේල දෙවේල කරගන්න ඕන. හැබැයි ඒගොල්ලෝ ආයි වාහන ගෙන්න ගන්නවා, ආයි පඩි වැඩි කරගන්නවා. ආයි ගසා ගන්න එකේ කෙලවරක් නැහැ. කමිෂන් ගන්න එකේ කෙලවරක් නැහැ. අපි පඩි තද කරගන්න ඕන. හාල් කිලෝ එකේ මිල පරිප්පු කිලෝ එකේ මිලේ ඉඳන් දවසින් දවස් ඒගොල්ලෝ වැඩි කරනවා. යාලට ඒක දැනෙන්නවත් නැහැ ඒකයි වැඩි කරන්නේ. ප්‍රතිපත්තිකරුක දේශපාලනයක් කරන අදූෂිත අද වෙනකන් හොර නමක් ගෑවිච්ච නැති Tamanට හම්බ වෙන മന്ത്രി වේතනය පවා පොදු වැඩවලට යොදවන මිනිසුන්ගේ සල්ලි වැරදි විදිහට පාවිච්චි නොකරන යහපත් දේශපාලනයේ පිරිසුදු දේශපාලනයේ යෙදෙන දේශපාලන පක්ෂ මොකද්ද? NPP කඳවුර. ජාතික ජන බලවේගය. මගේ වැටුප මගේ account එකට එනවා. අපි සරලව ගත්තොත් මේ වැටුපෙන් මොකද්ද කරන්න කියන එක මමනේ තීරණය කරන්නේ. ඕනම කෙනෙක් සේවයට වැටුපක් ගත්තා ඊට පස්සේ ඒකෙන් මොකද්ද කරන්නේ? ඒක කාට හරි දෙනවද? ඒක ගෙදරට දෙනවද? ඒක ගිහිල්ලා බොනවද? නැත්නම් වෙන මොකක් හරි කරනවද කියලා තීරණය කරන්නේ යම් සේවයක් කරලා වැටුප ගන්න දීමනාව ගන්න කෙනා. ඒතකොට දැන් මේකේ වෙලා තියෙන්නේ කිසිම එකක් නැතුව අපේ account එකට වැටුප වැටලා තියෙන එක වැටලා තියෙන එක අපි වියදම් කරනවා. නේ පාර්ලිමේන්තු මෙන්දවරනේ. ඒකට මේ පාර කාටද දාන්නේ? අනිවාර්යයෙන්ම අපි නම් දෙන්නේ මාලිමාවට තමයි. ඉතින් අපි දුන්නෙත් මාලිමාවට තමයි. දැන් දෙන්නෙත් මාලිමාවට තමයි. මොකද මාලිමාවේ ප්‍රතිපත්ති ඉතාමත් ගුණගරුකයි. ඉතින් අපි ආසයි තරුණයෝ විදියට. අපි තරුණයෝ කිව්වම ඉතින් දෙමව්පියත් අපේ වචනෙට ඉතින් එකඟ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි දෙන්නේ කුමාර දිසානායක ජනාධිපතිතුමාටම තමයි. ඒකෙන් කිසිම වෙනසක් ආයේ නැහැ. එයාගේ ටීම් එකක් ආවොත් හොඳ දෙයක් කරේ. අර සහෝදරයා টොප් එකට වැඩි කරගෙන යනවා. ඒ මනුස්සයාට හයියක් වෙන්න හොරු මිනිමරුව කප්පම් කාරෝ නැති එලකිරි පාර්ලිමේන්තුවක් හදන්න ඕන. දේවන්නා සුද්ධ කරන මහත්තයෝ මේ පාර ඉතින් මාලිමාවට. අනිත් පුතා හින්දා දැන් අපිට රට ගැන බය වෙන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවට ඒ වගේ හොඳ මිනිස්සු ටිකක් අපි යවන්න ඕනේ. ඒක හින්දා මේ සැරේත් අපේ ඡන්දේ මාලිමාවට. කියන්න තියෙන මෙච්චරයි. රැවටෙන්න එපා මිනිසුන්ට. හරිද? රැවටෙන්න එපා. දැන් මෙහෙම කියන මටත් රැවටෙන්න එපා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙච්චර කාලයක් වෙච්ච දේවල් පොඩ්ඩක් හිතන්න. හරියට S2 ඇරලා බලන්න. මහින්ද මහත්තයා මොනක් හරි හොරකමක් කරා නම් ඒ මිනිහා වැඩකුත් කරානේ. වැඩක් කරලා තමයි කීයක් හරි අරගත්තේ. හොඳේ රනිල් මහත්තයත් වැඩක් කරලා තමයි ඒගොල්ලන්ගේ කණ්ඩායමක් හරි ඒගොල්ලෝ හරි කීයක් හරි ගත්තනම් ගත්තේ. ඉතින් උන් වැඩක් කරානේ බං. ඒතකොට දැන් මුන් මොනවාද මුන් වැඩක් කරලාද මේ කීයක් හරි අරගන්නේ? දැන් අපි කොච්චරනම් මුන්ගේ දූෂණ වංචාරෝමියව පෙන්නනවද? මුන් ගැන කියනවද ඕගොල්ලන්ට? ඉතින් මුන් වැඩකුත් කරන්නේ නැහනේ. වැඩක් කරලා කීයක් හරි ගන්න එකාද හොඳ? එහෙම නැත්නම් වැඩක්වත් කරන්නේ නැතුව කීයක් හරි ගන්න එකාද හොඳ? එහෙමවත් හිතන්න. එහෙමවත් හිතලා ඔයාලට පුළුවන් ඊළඟ පාර සජිත් රනිල් හරි ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙන්න. එහෙම නැත්නම් මේ මහින්ද මහත්තයාගේ කණ්ඩායමේ ඉන්න නාමල් මහත්තයාට ඡන්දෙ දෙන්න. මේ දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක් තෝරගන්න. අනිත් පොඩි එවුන්ව තෝරගන්න යන්න එපා. ඇයි එහෙම එපා කියන්නේ කියලා මම කලින් නම් මගේ වීඩියෝ එකක් මම දාලා තිබුණා. ඒ වීඩියෝ එක දැන් නැහැ. channel එකේ වීඩියෝස් ඔක්කොම අයින් කරලා තියෙන හින්දා මම ඊවාලට අනාගතයේදී තවත් ඉදිරියට ගියාම තව ටික කාලයක් ගියාට පස්සේ මම ඇයි කියලාත් කියන්නම්. දෙන්න එපා. අලුත් කණ්ඩායම් වලට දෙන්න එපා. අලුත් කණ්ඩායම් වලට කරන්න බෑ. මොකද මම ලාවට කිව්වොත් එහෙම මේ යහපැත්තට එන්නේ. ඒ කියන්නේ විපක්ෂයට එන්නේ ලොකු බර කණ්ඩායම් හින්දා අර අලුත් කණ්ඩායමකට ඒගොල්ලෝ ඕනකමින් ආවත් කරන්නම් කියලා කරන්න බැරුව යනවා. ඒක ගැන මම කියන්නම් වෙනම. ඔළුවට ගන්න පුළුවන් අය ඔළුවට ගන්න දැනට. ඒක විතරක් ඔළුවට අරගෙන තියාගන්න. එහෙම පොඩි කණ්ඩායම් වලට කරන්න බෑ. ඒක නිසා අර කරන් ගිය විදියට කරගෙන යන්න හරි ඒගොල්ලන් දැන් ටිකක් වෙනස් වෙලා හරි ඉදිරියට කරයි. ඒ නිසා ඒ කණ්ඩායම් දෙකෙන් එකක් තෝරගෙන ඊළඟ පාර ඡන්දෙ දෙන්න ආයිත් මොකක් හරි කරගන්න රට හදාගන්න.
එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි ඊළඟ දවසේ හමු වෙමු. අයබෝවන්.